තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඉතින් හුඟ දවසකට පස්සේ තමයි වීඩියෝ එකක් අරන් ආවේ ඔයාලා වෙනුවෙන්. ඉතින් වීඩියෝ පරක්කු වුණ එකට හේතුව අපි හැමෝම දන්න දුක්මුසු කාලයක්නේ. පහුගිය දවස් ටිකේම අපිට දකින්නයි අහන්නයි ලැබුණේ. ඉතින් මේ නරක කාලවකවානුව ඉක්මනින්ම ගෙවි ගිහිල්ලා නැවතත් අපේ ලස්සන පුංචි මව්බිම යථා තත්ත්වයට පත් වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ස්වභාව ධර්මයෙන් දුන්නු ව්‍යසනය එදා අපේ පුංචි රටට මුහුණ දෙන්න වුණා. එදා සිදුවුණු දේවල් සමහර විට අපිට මොන වෙලාවක මුහුණ දෙන්න සිදුවෙයිද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒක තමයි කියන්නේ ස්වභාව ධර්මයට අපිට යටත් වෙලා ඉන්නම වෙනවා. ඉතින් මම නැවතත් කියන්නේ මේ වගේ බියකරු ව්‍යසන අපේ පුංචි මව්බිම ගොදුරු කරගන්න එන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ පුංචි මව්බිම දවසින් දවස ලස්සනට බැබලෙන්න ඕන ලස්සන පුංචි රටක්. මේ වීඩියෝ එකත් මම ගේනවද නැද්ද කියලා හිත ඉඳලම පුතා වෙනුවෙන්ම එයාගේ සතුට වෙනුවෙන්ම කරපු දෙයක්. පුංචි දරුවන්ට මේ දේවල් කිව්වට තේරෙන්නේ නැහනේ. එයාලා ජීවත් වෙන්නේ එයාලගේම ලස්සන ලෝකවල. ඉතින් එයාලට මේ දේවල් තේරුම් බේරුම් කරන්න එයාලා ටික ටික ලොකු වෙන්න ඕනේ. එහෙනම් අපි බලමුකෝ අපි එයාට හදපු ක්‍රිස්මස් ට්‍රී එක කොහොමද කියලා. ඉතින් අපි එයාට මේ ක්‍රිස්මස් ට්‍රී එක හැදුවේ එයා චූටි කාලේ එයාගේ රෙදි දාපු රෙදි කූඩෙන්. ඉතින් ගිය පාරත් මේ විදියම තමයි අපි එයාට ක්‍රිස්මස් ට්‍රී එක හදලා දුන්නේ. ගිය පාර එක ටිකක් පොඩියට තමයි අපි හැදුවේ. එයාට මේ පාර ටිකක් ලොකු එකක් ඕනේ කිව්වා. ඒ හින්දා අපි ටිකක් උසට ටිකක් එයා කියපු විදියට ලොකුවට මේ හදන්න මේ ගත්තා. ඉතින් අපි මේ විදියට කුසුමිටවල් තුන් පැත්තට තියලා තමයි යාට ටිකක් ලොකුවට ඕන කියපු හින්දා ක්‍රිස්මස් ට්‍රී එක හැදුවේ. ඉතින් මේ ඔයාලා මේ දකින්නේ අපි යාට ක්‍රිස්මස් ට්‍රී එක මේ හදපු විදිය. ඉතින් පුතා අපිට කිව්වා මේ දේවල් ඕනේ ක්‍රිස්මස් ට්‍රී එකට මේ සරසන්න. ඉතින් අපි එයා කිව්ව විදියට යාට ඕන කරපු දේවල් යාට ටික ටික ගෙනත් දුන්නා. ඉතින් එයා ඒවට හරි ආසයි. කියපාර මීට වඩා යාට තේරුමක් නැහැ ක්‍රිස්මස් ට්‍රී එක හැදුවට. එයාට මේ පාර හොඳටම තේරෙනවා. මොකද එයාගේ ප්‍රී ස්කූල් එකෙත් මේ දේවල් ටීචර්ස්ලා එක්ක එකතු වෙලා කරලා තිබුණා. ඉතින් එයාට දැන් තේරෙනවනේ ටික ටික. ඉතින් අපි මේ දේවල් ඒ විදියට දරුවන්ට ගෙදද්දිත් මේ දේවල් ඒගොල්ලොත් එක්ක එකතු වෙලා කරනකොට ඒගොල්ලොන්ගේ තියෙන හැකියාව වුණත් අපිට මේ දකින්න පුළුවන්. මොකද අපේ පුතා මේ දේවල් අපි චුට්ටක් කරනකොට එයා තනියෙන් කරන්න උත්සාහ කරා. ඉතින් අපි මේ දේවල් එයාට ඒ විදියට කරන්න දුන්නා. ඉතින් මේ ඔයාලා දකින්නේ අපි එයාට ක්‍රිස්මස් ට්‍රී එක සරසපු විදිය. ඉතින් මටත් හිතුණා ටික ටික ඉතින් මේකට ටිකක් එකතු කරන්න ඕනේ කියලා. එතකොට තවත් ලස්සනට තියෙයි. පුතා වුණත් තවත් ලස්සනට මේ දේ දකින්න හින්දා මමත් ටික ටික දේවල් මේකට ලස්සන එකතු කරලා අපි තවත් මේ ක්‍රිස්මස් ට්‍රී එක ලස්සන කරගත්තා. ඉතින් පුංචි දරුවෝ විතරක් නෙමෙයි මේ සීසන් එකට කැමති. ලොකු කුඩා හැමෝම හරිම ආස කරන සීසන් එකක් තමයි මේ ක්‍රිස්මස් සීසන් එක කියන්නේ. මම ගොඩක්ම කැමති මේ ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් වලට. ඒ වගේ යන හරි අමුතු පාටවල් තියෙන්නේ. මොකද ග්‍රීන් කලර්, රෙඩ් කලර් ඒවා මික්ස් වෙලා එක එක ඩෙකොරේෂන්ස් තියෙනකොට ඒවා හරිම ලස්සනයි.
ඉතින් මේ විදියට ක්‍රිස්මස් ට්‍රී එක එයාට හදලා දීලා මට හිතුණා අපේ ලිවිං රූම් එක පොඩියට ඩෙකරේෂන් කරන්න. ඔයාලා මේ දකින්නේ මං ඒවා සරසගත්ත විදිය. ෆ්ලවර් වාස් එකේ තියෙන ෆ්ලවර්ස් උනත් ක්‍රිස්මස් තීම් එකට යන විදියට තමයි මං ඒවා හැදුවේ. ඒවා ඒ විදියට තියෙනකොට ඇත්තටම මට හරිම සතුටුයි. මොකද ගෙදරම හදලා නිර්මාණයක් අපි මේ විදියට බලාගෙන ඉන්නකොට ඒක හරි අමෝතුම සතුටක් අපේ හිතට දැනෙනවා. ඉතින් මම මේක කියන්න ඕනම කාරණාවක්. අපේ දරුවෝ කියන්නේ ඉදිරි අනාගතය. එයාලට අපි හරි දේවල් ඉගෙනුවොත් එයාලා යන මාර්ගය හරිම පැහැදිලි. ඒ පැහැදිලි මාර්ගයට යන්න අපේ යුතුයකමක් වගකීමක් තියෙනවා දරුවට හොඳම දේවල් උගන්වන්න. හොඳම පුරුදු උගන්වන්න. මම මෙතනින් අදහස් කරන්නේ කිසිදු ආගම් ભેදයක් නැතුව හැමෝම එක්ක සුහදශීලීත්වයෙන්, මිත්‍රත්වයෙන්, සහයෝගයෙන් කටයුතු කරගෙන තමන්ගේ ලස්සන ගමන ටික ටික එළිය කරගන්න කියන එක තමයි ඔයාලා අපි හැමෝම දරුවන්ට දෙන හොඳම ආදර්ශය. ඉතින් ඉක්මනින් තවත් ලස්සන vlog එකක් අරන් එන පොරොන්දුවෙන් අදට අපි ගිහින් එන්නම්. ඉතින් ඔයාලා හැමෝටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. මේ ලැබුවා වූ නත්තල සියලුම දෙනාට සුබම සුබ නත්තලක් වේවා. සීතල සුළඟ හමයි